හරි පුතේ සියලු දෙනාටම අයබෝවන් අපි අද ඉදිරිපත් කරන්නේ ඔයාලට ආර්ථික විද්‍යාව අපේ විෂයේ තුන්වෙනි කොටස මම ඔබට කලින් සඳහන් කළ පරිදි අ, අපි සඳුදා දිනේ තමයි පුතේ සාමාන්‍යයෙන් ටයිම් ටේබල් එකේ දාලා තිබුණේ. නමුත් යම් සිසුම් ප්‍රමාණයක් දැනුවත් කරලා තිබුණා එම අවස්ථාවේදී එකට ප්‍රායෝගිකව සම්බන්ධ වීමේ ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් මේ විෂය අපි ඔබට රෙකෝඩින් සෙෂන් ලෙස ඉදිරියට ලබා දෙනවා. නමුත් දැන් මේ රෙකෝඩින් එකත් ඔබ බලනකොට මම ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා ඉතිරි විෂයන් සඳහා ඔබ හැකිතා සජීවී දේශනවලට සම්බන්ධව යන්න. එවිට ඔබට රෙකෝඩින් ගොඩ ගැසීමේ තත්ත්වයක් ඇති නොවේ. හරි පුතේ. එහෙනම් අපි අවසාන වශයෙන් ආර්ථික විද්‍යාවේදී කතා කරා මේ නිෂ්පාදන සම්පත් සම්බන්ධයෙන්. right? එහෙනම් ඒ කොටස අපි කතා කරලා අවසන් ඇත්තටම අපි අද යනවා පුතේ අලුත් ඒකකයේ කතා කරන්න. අලුත් ඒකකේ නෙමෙයි ඇත්තටම පළවෙනි පාඩම ඇතුලේ තියෙන උපකොටසක් වන හිඟකම තේරීම හා ආවස්තික පිරිවැය යන කොටස කතා කරා. හිඟකම තේරීම හා ආවස්තික පිරිවැය. එහෙනම් ඔයගොල්ලෝ නෝට් එක හදාගන්න දරුවනේ. හිඟකම තේරීම හා ආවස්තික පිරිවැය. right? හිඟකම තේරීම හා හිඟකම තේරීම හා ආවස්තික පිරිවැය. හිඟකම තේරීම හා ආවස්තික පිරිවැය. right. අපිට පුතේ මේ අනුමාත්‍රිකා තුනම ඇත්තටම කතා කරන්න සිද්ධ වෙනවා. හරිද? right. අපි එහෙමනම් පළවෙනි අනුමාත්‍රිකාව විදිහට අරගමු මේ හිඟකම කියන කාරණාව. right? හිඟකම. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන පුතේ ඇත්තටම scarcity කියලා. right? scarcity. මොකද්ද පුතේ හිඟකම කියලා කියන්නේ? වචනයෙන්ම තේරෙනවා. right? යම්කිසි ආර්ථිකයක පුතේ අපි දන්නවා දැන් මිනිස් උවමනාවන් අසීමිතයි. මිනිස් උවමනාවන් අසීමිතයි කියලා අපි පළවෙනි දවසේ කතා කළා. ඒ වගේම ඔබ ව්‍යාපාර අධ්‍යයනයේ හදාරන දරුවෙක් නම් ඒ විෂයෙදිත් ඔබට ඒ සම්බන්ධයෙන් උගන්වනවා. එහෙනම් පුතේ ඒ අසීමිත, ඒ කියන්නේ මිනිස් උවමනා අසීමිත වුණාට ඒ වෙනුවෙන් භාණ්ඩ හා සේවා බිහි කරන්න තියෙන සම්පත් සීමිතයි. උවමනා අසීමිතයි, නමුත් සම්පත් සීමිතයි. අන්න එහෙනම් පුතේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල පවතින සීමිත බවට අපි කියනවා මොකක්ද? හිඟකම කියලා. මේක තමයි ඇත්තට පුතේ ඕනෑම ආර්ථිකයක ඕනෑම රටක මහජනයා පොදුවේ මුහුණ දෙන ගැටලුව හිඟකම කියන එක. සම්පත් සීමිත බව. හරි. එහෙනම් ඔයගොල්ලෝ ලියා ගන්න පුතේ හිඟකම කියලා අනුමාත්‍රිකාව දාලා ලියන්න මෙන්න මෙහෙම. මිනිස් උවමනාවන්ට සාපේක්ෂව. ඕනනම් අපි අසීමිත කියලා ගමු නේද? ඔව්. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල පවත්නා සීමිත බව. අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල පවත්නා සීමිත බව හිඟකම නම් වේ. හිඟකම නම් වේ. දැන් පුතේ ඉතුරු එක්කෙනා තේරීම සිලෙක්ෂන්. පුතේ කොහොමද මේ තේරීම කියන සංකල්පයේ හිඟකමත් එක්ක සම්බන්ධ වෙන්නේ? අපි දන්නවා පුතේ පවතින සම්පත් සීමිතයි. ඒ වගේම මෙහිදී ඔයා තරයේ මතක තබා යුතු කාරණේ තමයි
ඒ සීමිත සම්පත්වල පුතේ හරිද? සීමිත සම්පත්වල තියෙනවා විකල්ප භාවිත. කියන්නේ විකල්ප ප්‍රයෝජනයක්. දැන් උදාහරණයක් හැටියට මෙහෙම හිතන්න. ඔයා තමා ආයතනයේ වැඩ කරන සේවකයා. අපි හිතමු මේක වඩු කර්මාන්ත ශාලාවක් කියලා. ඔයාගේ ශ්‍රමය යොදාගෙන තියෙන්නේ පුතේ අපි හිතමු මේස නිපදවන්න. නේද? හැබැයි දැන් ඔයාව යොදාගෙන මේස නිපදවනවා කියන කාරණේ විතරද කරන්න පුළුවන්? නෑනේ, වෙන ඕන තරම් දෙයක් කරන්න පුළුවන් නේද? අපි හිතමුකෝ මේස පැත්තකින් දාලා ඔයාව ඇඳන් නිෂ්පාදනය කරන්න දාන්න. එහෙම නැත්නම් නිෂ්පාදන කටයුත්තක් පැත්තක තියලා ඔයා මහා පරිමාණයෙන් කරන වඩු කර්මාන්ත ශාලාවක් නම් ඔයාගේ දැනුම යොදා ගන්න පුළුවන් ගණකාධිකාරිවරයා වශයෙන්. හරිද? එහෙම නැත්නම් ඔබගේ දැනුම භාවිතා කරන්න පුළුවන් මූල්‍ය කළමනාකරු වශයෙන්. අන්න පුතේ ශ්‍රමය සීමිතයි. හැබැයි ඒ සීමිත සම්පතෙන් ගන්න පුළුවන් විකල්ප ප්‍රයෝජන රාශියක් තියෙනවා. දැන් ඔය වඩු කර්මාන්ත ශාලාව මම උදාහරණයට ගත්තානේ. ඒ වගේම දැන් ලී වලින් මේසයක් හදනව වෙනුවට තව මොනවද කරන්න පුළුවන්? කුඩු හදන්න පුළුවන්. අල්මාරි හදන්න පුළුවන්. පොත් රාක්ක හදන්න පුළුවන්. අන්න ඒ වගේ පුතේ තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒ වගේම ඒ සීමිත සම්පත් වල තියෙනවා ප්‍රයෝජන ගොඩක්. ඒ නිසා අනිවාර්යයෙන්ම එතනින් එකක් ඔයාට තෝරගන්න වෙනවා. පැහැදිලිද? අන්න ඒ එකක් නිෂ්පාදනය හෝ පරිභෝජනය සඳහා තෝරගන්න එකට තමයි අපි කියන්නේ තේරීම කියලා. හරි. හරි. ඔයාලා ලියන්න පුතේ මෙන්න මෙහෙම. සම්පත් වල පවත්නා හිඟකම සම්පත්වල පවත්නා හිඟකම සෑම ආර්ථිකයකටම පොදු තත්වයකි. සෑම ආර්ථිකයකටම පවත්නා පොදු තත්වයකි. එමෙන්ම එම සීමිත සම්පත්වල විකල්ප භාවිතයන් රාශියක් පවතී. විකල්ප භාවිතයන් රාශියක් පවතී. එබැවින් අනිවාර්යෙන්ම තේරීමක් සිදු කළ යුතුය. හරි. දැන් ගන්න පුතේ වැදගත්ම මාතෘකාව මොකක්ද? ආවස්තික පිරිවැය. මේ සංකල්ප තුන ඇත්තටම එකට තමයි ආර්ථික විද්‍යාවේදී ගොඩ නැගෙන්නේ. ආවස්තික පිරිවැය. opportunity cost කියලා අපි කියනවා පුතේ ඉංග්‍රීසියෙන්. හරිද? ආවස්තික පිරිවැය opportunity cost.
right? Opportunity first. මොකද්ද පුතේ ආවස්තික පිරිවැය කියන්නේ? දැන් ඔන්න වැඩේ පිළිවෙලට එන්නේ. අපි දන්නවා මිනිස් උවමනාවන් අසීමිතයි, හැබැයි සම්පත්වල සැපයුම සීමිතයි. ඒ නිසා හටගන්නවා මොකද්ද? කේන්ද්‍රීය ගැටලුවක් වෙන හිඟකම කියන ප්‍රශ්න. ඒ වගේම පුතේ හිඟකම පියවීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා සම්පත් සීමිතයි. පැහැදිලිද? ඒ වගේම ඒ සීමිත සම්පත්වල මොකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තද පුතේ? විකල්ප භාවිතයක්, විකල්ප ප්‍රයෝජන රාශියක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ විකල්ප ප්‍රයෝජන තියෙන නිසා අපිට මොකද්ද කරන්න වෙන්නේ? අනිවාර්යයෙන්ම එක් විකල්පයක් තෝරගන්න වෙනවා. පුතේ එක විකල්පයක් තෝරගත්තා කියලා කියන්නේ හරිද? එක විකල්පයක් තෝරගත්තා කියලා කියන්නේ ඔයා අනිත් විකල්ප ටික මොනා කරාද? කැප කරලා දැම්මා. එහෙමත් නැත්නම් අතහැරියා. අපි හිතමු පුතේ මොකක් හරි දැන් උදාහරණයකට. හරිද? හිතන්න මොකක් හරි සම්පතකින් ප්‍රයෝජන හතරක් තියෙනවා කියලා. A B C D කියන ඔප්ෂන් හතර තියෙනවා. ඔයා තෝරගත්තේ A. ඔයා A තෝරා ගන්නකොට B C D මොනවද කරේ? අතහැරලා දැම්මා, හෙවත් කැප කරා. එහෙනම් පුතේ ඔයා A තෝරගත්තේ ඔයාට A ඕන නිසානේ, මොකක් හරි අධ්‍යයනයක් සිදු කරනවා. ඊට පස්සේ ඔයා බලනවා මේ අතහැරපු තුنين ඔයාට වැඩිම වාසියක් තියෙන, වැඩිම ප්‍රයෝජනයක් තියෙන, වැඩිම වටිනාකමක් තියෙන ඊළඟ ඔප්ෂන් එක මොකක්ද කියලා. B ද C ද D ද? උදාහරණයක් හැටියට ගත්තොත් හිතන්න ඔයා ගාව තියෙන රුපියල් ලක්ෂයක් කියලා. මේ රුපියල් ලක්ෂය පුතේ ඒ විකල්පයේ විදියට ඔයාට පුළුවන් බැංකුවේ තැන්පත් කරන්න. බැංක් එකේ ස්ථාවර තැන්පතුවක් විදියට දාන්න පුළුවන්. B අපි හිතමු ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්, බිස්නස් එකක්. C එක ඔයාට ඉඩමක් මිලට ගන්න පුළුවන්. පොඩි උදාහරණයක් ලක්ෂයට නම් ඉඩමක් ගන්න බෑ, නමුත් හිතමුකෝ. D අපි හිතමු සල්ලි පොලියට දෙන්න පුළුවන්. සල්ලි පොලියට දෙන්න පුළුවන්. දැන් ඔන්න ඔයා තෝරගත්තේ අපි හිතමු ලක්ෂය බැංකුවේ දානවා කියන විකල්පය. මේක සිලෙක්ට් කරා. එතකොට ව්‍යාපාරයක් පටන් ගන්නවා, ඉඩමක් මිලට ගන්නවා, එහෙම නැත්නම් සල්ලි පොලියට දෙනවා කියන විකල්ප ටික ඔයා කැප කරා. දැන් ඔයා බලනවා පුතේ, එහෙනම් තෝරගත්තේ ඔයාට හොඳම එක නිසානේ. බැංක් එකේ දානවා කියන ඔප්ෂන් එක ඔයා සිලෙක්ට් කරාම මේ කැප කරපු ඒ වගේ ඔයාට ඊළඟට වැඩිම වටිනාකමක් තියෙන්නේ මොකක්ද? ව්‍යාපාරයක් පටන් ගන්න එකද? ඉඩමක් පටන් ගන්න එකද? සල්ලි පොලියට දෙන එකද? අපි හිතමු ඉඩමක් ගන්න එක කියලා. එහෙනම් පුතේ මේ ඉඩමක් මිලට ගන්නවා කියන විකල්පය තමයි ඔයාගේ ආවස්තික පිරිවැය වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ බලන්නකො, සරලව නිර්වචන පැත්තක දාමුකෝ. විකල්ප ගොඩක් අතරින් පුතේ එකක් තෝරගන්නකොට කැප කරන සෙට් එකක් තියෙනවානේ. ඒ කැප කරපු ඒ වගේ ඊළඟට වැඩිම විකල්ප, ඒ කියන්නේ ඊළඟට වැඩිම වටිනාකමක් සහිත වැඩිම වටින විකල්පයට අපි කියනවා තෝරාගත් විකල්පේ මොකක් කියලාද? ආවස්තික පිරිවැය කියලා. පැහැදිලිද? එතකොට පුතේ මේ ආවස්තික පිරිවැය හටගන්නේ ඇත්තටම අවස්ථා දෙකකදී. එක්ක පරිභෝජනයේදී. පරිභෝජන කටයුත්තක් කරන්න ඇති. එහෙම නැත්නම් නිෂ්පාදන කටයුත්තක් කරන්න ඇති. මේ දෙකේදීනේ නිෂ්පාදන කටයුත්තක් සිදු කරන්නේ. දැන් මේ බලන්න, මෙන්න පරිභෝජන කටයුත්තක් නේ. අපි ගාව තියෙන ලක්ෂයෙන් අපි මොකද්ද කරන්නේ? දැන් නිෂ්පාදන කටයුත්තක් වෙන්නේ මොකද්ද? දැන් හිතන්න කොයි ලක්ෂයෙන් ඔයා යම්කිසි නිෂ්පාදිතයක් බිහි කරනවා කියලා. ඔයා හිතනවා මම මේකෙන් දැව මිලට අරගෙන පුටු හදනවා. ඔයා පුටු හදනවා කියන්නේ අල්මාරි හදන්න තිබුණ, මේස හදන්න තිබුණ, පොත් රාක්ක හදන්න තිබ්බ විකල්ප ටික කැප කරා. තේරුණාද? අන්න ඒ වගේ පුතේ එක්ක පරිභෝජන අවස්ථාවේදී වෙන්න පුළුවන්, නැත්නම් නිෂ්පාදන අවස්ථාවේදී වෙන්න පුළුවන්. එහෙනම් පුතේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ මොකක්ද? යම් පරිභෝජන හෝ නිෂ්පාදන අවස්ථාවකදී
right? අපි කියනවා පරිභෝජනයේදී හෝ නිෂ්පාදනයේදී විකල්ප රාශියක් අතුරින් එක් විකල්පයක් තෝරා ගන්නා විට කැප කරන ලද ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම තෝරාගත් විකල්පයේ ආවස්තික පිරිවැය කියලා. පැහැදිලිද? හරි. අපි එහෙනම් දාගමු නිර්වචනය. ලියා ගන්න පුතේ නිර්වචනය. යම් පරිභෝජන හෝ නිෂ්පාදන කටයුත්තකදී යම් පරිභෝජන හෝ නිෂ්පාදන කටයුත්තකදී විකල්ප රාශියක් අතුරින් එක් විකල්පයක් පමණක් තෝරා ගන්නා විට කැප කරන ලද ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම තෝරාගත් විකල්පයේ ආවස්තික පිරිවැය නම් වේ. තෝරාගත් විකල්පයේ ආවස්තික පිරිවැය නම් වේ. හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඔය කතා කරපු ආවස්තික පිරිවැයේ මොනවාද ලක්ෂණ? ගන්න අනු මාතෘකාව. ආවස්තික පිරිවැයේ ලක්ෂණ. ආවස්තික පිරිවැයෙහි ලක්ෂණ. ආවස්තික පිරිවැයෙහි ලක්ෂණ. පුතේ පළවෙනිම ලක්ෂණය තමයි හරිද? ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයකි. ඒ කියන්නේ මොකද්ද සර්? ආත්මයක් තියනවද? ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයකි. වරහන් ඇතුළේ යන පුද්ගල බද්ධ. ඒ කියන්නේ පුතේ ඔය ආවස්තික පිරිවැය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ නිදසුනක් ගමු. දැන් මේ විකල්පයේදී මට හිතුණානේ සල්ලි බැංකුවේ දාපු එකෙන් මට නැති වුණ ඊළඟම හොඳම විකල්පේ ඉඩමක් මිලට ගන්න එක කියලා. දැන් තවත් එක්කෙනෙක්ටත් ඒකම වෙන්න පුළුවන්ද? නෑ. තව එක්කෙනෙක් කියනවා නෑ. මට නම් ඊළඟ හොඳම විකල්පය බිස්නස් එකක් දාලා බිස්නස් එකෙන් ප්‍රොෆිට් එකක් ගන්න තිබ්බ එක. තවත් එක්කෙනෙක් කියනවා නෑ. බිස්නස් කරන එකවත් ඉඩම් මිලට ගන්නවත් නෙමේ සල්ලි පොලියට දුන්නා මට හොඳ ගාණක් හොයාගන්න තිබුණා. එහෙනම් ඒක තමයි මට වැඩියෙන් වටින්නේ. අන්න ඒ විදිහට පුතේ තෝරගන්න විකල්පය අනුව ඊළඟම හොඳම විකල්පය මොකක්ද කියන එක පුද්ගල බද්ධයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එතකොට ඒ පුද්ගලයාට අනුව හොඳම විකල්පය වෙනස් වෙනවා නම් ආවස්තික පිරිවැයත් වෙනස් වෙනවනේ පුතේ. තේරුණාද? අන්න අපි ඒකට කියනවා මොකක්ද? ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයක් කියලා. එහෙනම් පුතේ ලියා ගන්න පළවෙනි එක ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පය. අංක 2 ආවස්තික පිරිවැය ඒකක ලෙස ගණනය කරයි.
ආවස්තික පිරිවැය ඒකක ලෙස ගණනය කරයි. පැහැදිලිද පුතේ? ඒ කියන්නේ මොකද්ද මේ ඒකක ලෙස ගණනය කරනවා කියන්නේ කියලා අපි ඉස්සරහට බලමු. සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්නේ 25යි 30යි සෙන්ටිමීටර් 10යි කිලෝග්‍රෑම් 10යි මිලිමීටර 100යි එහෙම නෙමෙයි. ඒකක වශයෙන් තමයි එන්නේ. හරිද? ඒකක වශයෙන් තමයි පිළිතුර එන්නේ. අපි ඉස්සරහට බලමු මොකක්ද මේ ඒකක ලෙස ආවස්තික පිරිවැය ගණනය කරනවා කියන්නේ කියලා. ලියාගන්න නම් ඒ විකල්පය. right. අපි එනවා පුතේ ඊළඟට වැදගත්ම කොටසකට ආවස්තික පිරිවැය සම්බන්ධයෙන් කතා කරනකොට ඔය ආවස්තික පිරිවැය ප්‍රස්තාරිකව අපි පෙන්වන්න පාවිච්චි කරන පුතේ ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර කියලා මොනවාද ඒකට කියන්නේ ප්‍රස්තාර විශේෂයක්. හරි? නිතර නිතර විභාගෙට අහන කොටස. එහෙනම් අපි ඊළඟ මාතෘකාව පුතේ ගන්න නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. අපි ඉංග්‍රීසියෙන් කියනවා production possibility curve, right? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. PPC. PPC කියන්නේ මොකද්ද? production possibility curve. right? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. පුතේ මොකද්ද මේ PPC curve කියලා කියන්නේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සම්බන්ධයෙන් නිර්වචනයක් තියෙනවා. ඒක ඔයා හරියටම පාඩම් කරගන්න ඕන. මොකද එක්සෑම් එකේදීත් ඇහුවොත් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් යනු කුමක්ද කියලා ඔයාට අනිවාර්යෙන්ම පුතේ නිර්වචනයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ඔයාට අනිවාර්යෙන් නිර්වචනයක් කියන්නේ ඔයාගේ එකක් ලියලා බෑ. විෂයට අනුව හඳුන්වා දීලා තියෙන නිර්වචනය ඔයා ඒ විදිහට ලියන්න ඕන. පැහැදිලිද පුතේ? right. එහෙනම් මම ඉස්සෙල්ලාම කියන්නම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයට අදාළ ඒ නිර්වචනය. හරිද? හරි. අපි එහෙනම් ලියමු නිර්වචනය ඉස්සෙල්ලාම. ලියන්න පුතේ. යම් නිශ්චිත අවස්ථාවකදී යම් නිශ්චිත අවස්ථාවකදී ආර්ථිකයක් සතු උපයෝජනය කළ හැකි ආර්ථිකයක් සතු උපයෝජනය කළ හැකි වරහන් ඇතුලේ භාවිතයට ගත හැකි ආර්ථිකයක් සතු උපයෝජනය කළ හැකි වරහන් ඇතුලේ භාවිතයට ගත හැකි සියලුම සම්පත් පවත්නා තාක්ෂණය යටතේ
පවත්නා තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කරන විට උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කරන විට ඒ කියන්නේ භාවිතා කරන විට නිපදවිය හැකි උපරිම භාණ්ඩ සංයෝගය නිපදවිය හැකි උපරිම භාණ්ඩ සංයෝගය දැක්වෙන කල්පිත වක්‍රයයි. නිපදවිය හැකි උපරිම භාණ්ඩ ප්‍රමාණය දැක්වෙන කල්පිත වක්‍රයයි. හරි පුතේ. එතකොට සාමාන්‍යයෙන් ඔය නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර අපිට අවස්ථාවන් 3ක් යටතේ හඳුනා ගන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් ගත්තාම පුතේ හරිද? සාමාන්‍යයෙන් අක්ෂ දෙකක් අපිට පිළියෙල කරගන්න වෙනවා. අපි කවුරුත් දන්නා පරිදි මේකට කියනවා x අක්ෂය සහ y අක්ෂය. right? එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් පුතේ ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර අඳිනකොට අපි අක්ෂ දෙකට යොදාගන්නේ මොකක් හරි භාණ්ඩ වර්ග දෙකක්. දැන් අර විකල්ප සියල්ල මේක ASCII තෝරගන්න බෑනේ. අපි තෝරගන්නේ හැමතිස්සෙම විකල්ප දෙකයි. ඒ කියන්නේ භාණ්ඩ වර්ග දෙකක්. පාන්ද බද්ද. හරිද? එහෙම නැත්නම් එළවලු හදනවද පළතුරු හදනවද? කෘෂිකාර්මික භාණ්ඩ හදනවද කාර්මික භාණ්ඩ හදනවද? පැහැදිලිද? මේ අක්ෂ දෙකේ අපි දාන්නේ භාණ්ඩ වර්ග. අපි හිතමු මෙහෙම. අපි හදන්නේ පුතේ අපිට තියෙන ප්‍රශ්නේ තියෙන සම්පත් වලින් කෘෂිකාර්මික භාණ්ඩ හදනවද කාර්මික භාණ්ඩ හදනවද කියලා. හරිද? එහෙනම් මම මෙතන ගන්නවා පුතේ කෘෂිකාර්මික භාණ්ඩ. හරිද? මේ පැත්තේ මම ගන්නවා කෘෂිකාර්මික භාණ්ඩ. මේ පැත්තේ කාර්මික භාණ්ඩ. කාර්මික භාණ්ඩ. ඊට පස්සේ මේ නිෂ්පාදන හැකියා මායි වක්‍රයේ ඇඳෙන්නේ පුතේ මෙන්න මේ විදිහට. ඔයාලා හරියට කොනමානෙ තියලා අඳින්න මේක රවුමට. හරිද? මේක එතකොට ඇයි මේ මෙහෙම කෝණේ මානෙ තියලා අඳින්නේ? ඇයි මේ හැඩය එන්නේ? මේ සියලුම දේවල් පුතේ අපි ඉස්සරහට කතා කරමු. ඇත්තට මේ අපි ඇන්දේ ප්‍රායෝගිකව වැඩෙන ආවස්තික පිරිවැය පෙන්වන අවස්ථාව. හරිද? වැඩෙන ආවස්තික පිරිවැය තමයි මේ විදිහට පෙන්වන්නේ. තව ටිකක් මේක මේ විදිහට ඇඳලා ප්‍රශ්නයක් නැහැ. මේ එක ක්‍රමයක් පුතේ. නිෂ්පාදන හැකියාව මායි වක්‍ර පෙන්වන්න පුළුවන් එක ක්‍රමයක්. තවත් එකක් තමයි සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව තියෙන පුතේ මේ රූප සටහන. වැඩෙන ආවස්තික පිරිවැය සහිත. අනිත් එක තමයි පුතේ
මේ විදිහට භාණ්ඩ වර්ග දෙක ඒකමයි කියලා අපි හිතමු. හරි. කෘෂිකාර්මික භාණ්ඩ, කාර්මික භාණ්ඩ. කෘෂිකාර්මික භාණ්ඩ, කාර්මික භාණ්ඩ. එතනදී පුතේ හරියටම සරල රේඛාවක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ අපි මේකට ඇත්තටම කියනවා ස්ථාවර ආවස්තික පිරිවැය තත්වයක් කියලා. වක්‍රය එන්නේ මේ විදිහට. හරිද? අපි ඕනනම් ඒක නම් කරගමු. මේ තියෙන්නේ වැඩෙන ආවස්තික පිරිවැය අවස්ථාවක්. වැඩෙන ආවස්තික පිරිවැය. වැඩෙන ආවස්තික පිරිවැය. මේකට අපි කියනවා ස්ථාවර ආවස්තික පිරිවැය. ස්ථාවර ආවස්තික පිරිවැය. හරි. මේක ඇඳ ගන්න පුතේ මේ දෙක. හරි පුතේ. එතකොට තවත් එකක් තියෙනවා. හරිද? ඒ තමයි දැන් සාමාන්‍ය මේ විදිහට අර මූලයට මේ වගේ හැඩයක් සහිතව ඉදිරිපත් කරන එකට අපි කියන්නේ අර කෝණමානයක් තියලා අපිට අඳින්න පුළුවන් නේ. මේක තමයි සාමාන්‍යයෙන් අපිට ප්‍රායෝගිකව දක්නට ලැබෙන අවස්ථාව වැඩෙන ආවස්තික පිරිවැය. ඒ වගේම මේ විදිහට නිෂ්පාදන හැකියාව මායු වක්‍රය අඳිනවා පුතේ. අපි ඒකට කියනවා ස්ථාවර ආවස්තික පිරිවැය කියලා. ඒ වගේම අපිට මෙහෙම එකක් අඳින්න පුළුවන්. හරි? මේකෙත් පුතේ අර කිව්වා වගේම අපි හිතමු භාණ්ඩ වර්ග දෙකයි තියෙන්නේ. එකක් කුෂිකාර්මික සහ කාර්මික. මෙතනදී නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය එන්නේ මෙන්න මේ විදිහට පුතේ. හරිද? මෙන්න මේ විදිහට මේ හැඩයට. අර ඉස්සල්ලා ඇඳපු එකේ අනිත් පැත්ත. ඉස්සල්ලා එකේ වක්‍රය එන්නේ මේ පැත්තටනේ. දැන් මේක ටිකක් මෙහෙම හැඩයක් සහිතව තමයි ඔයා අඳින්න ඕනේ. පැහැදිලිද? මෙන්න මේ ආකාරයට. මේකට අපි කියනවා පුතේ
හීනවන ආවස්තික පිරිවැය. ඒ කියන්නේ ආවස්තික පිරිවැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන අවස්ථාවක් තමයි අපි මේ ප්‍රස්ථාරිකව නිරූපණය කරලා තියෙන්නේ. හරිද? හීනවන ආවස්තික පිරිවැය. ඒ කියන්නේ අඩු වෙනවා කියලා. හීනවන ආවස්තික පිරිවැය. මේකත් ඇඳ ගන්න පුතේ. හීනවන ආවස්තික පිරිවැය. රයිට්. ඒ වගේම තමයි පුතේ දැන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර අපි ඉගෙන ගත්තාම අපිට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක ප්‍රායෝගිකව පෙන්විය හැකි අවස්ථාවන් කිහිපයක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක පුතේ අපිට පෙන්වන්න පුළුවන් සම්පත් හිඟකම. රයිට්? සම්පත් හිඟකම. පුතේ සම්පත් හිඟකම අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක පෙන්වන්නේ කොහොමද? මම දැන් දල වශයෙන් අඳිනවා. ඔයගොල්ලෝ ඒක ලස්සනට අඳින්න. right. පුතේ සම්පත් හිඟකම අපි පෙන්වන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් ඇතුළත ලක්ෂයක. හරිද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් ඇතුළත ලක්ෂයක තමයි අපි හිඟකම පෙන්වන්නේ. මෙන්න මේ ලක්ෂයේ අපි පෙන්නලා තියෙන්නේ හිඟකම. හිඟකම. ඒ වගේම පුතේ අපිට පූර්ණ සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තිය මොකද්ද සර්රේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ? දැනට මෙහෙම මතක තියාගන්න පුතේ. හිතන්නකෝ ආර්ථිකයේ ඉන්නවා යම් රටක ඉන්නවා ශ්‍රම බලකාය කියලා. ඒ කියන්නේ වැඩ කරන්න පුළුවන් වයසේ සිටින ඒ වගේම ඇත්තටම වැඩ කිරීමේ හැකියාව තියෙන. දැන් කියන අවුරුදු සාමාන්‍යයෙන් 18ට වඩා අඩු අය අපිට ගන්න බෑ. අවුරුදු 55ට මේ වැඩි අය ගන්න බෑ. ආබාධිත පුද්ගලයෝ ගන්න බෑ. ඒ වගේ වැඩ කරන්න බැරි සෙට් එක අරපුවාම ඇත්තටම වැඩ කිරීමේ හැකියාව සහිත ප්‍රමාණය ඉන්නවනේ. ඒකට අපි කියනවා ශ්‍රම බලකාය. ඒ ශ්‍රම බලකායෙන් ඇත්තටම ඒගොල්ලෝ අපේක්ෂා කරන විදිහේ සතුටින් කරන. ඒ කියන්නේ ඇත්තටම ඔවුන් අපේක්ෂා කරපු විදියට කොච්චර ප්‍රමාණයකට රස්සා ලැබිලාද? හරිද? දැන් හිතන්න රටේ ශ්‍රම බලකාය ඉන්නවා 1000ක් කියලා. එතනින් රස්සා කරනවා 800ක්. ඒතර 800ක් සේවා නියුක්තයි. හැබැයි අපි හිතමු 800නුත් අර Taman කැමති රස්සාව ලැබිලා තියෙන්නේ 600යි. 200ක් කරන්න අකමැත්තෙන් කරන්න දෙයක් නැතිකමට. එතකොට මේ පූර්ණ සේවා නියුක්තිය 600යි. පැහැදිලිද? අන්න ඒ වගේ පුතේ පූර්ණ සේවා නියුක්තියක් අපි දක්වනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ලක්ෂයක. හරිද? මෙන්න මේ ඕනම ලක්ෂයක් ගන්න පුළුවන්. හරියට ඔයා ලකුණු කරන්න ඕනේ මෙන්න මේ වක්‍රේ. හරිද? මේ ඕනම ලක්ෂයක් අපිට ගන්න පුළුවන් පූර්ණ සේවා නියුක්තිය කියලා. ඇඳ ගන්න පුතේ.
හරි පුතේ. ඊට අමතරව දැන් අපි තවත් අවස්ථාවන් දෙකක් බලමු. දැන් ඊට අමතරව අපි විභාග පාස් පේපර්ස් කරද්දී අපි බලමු නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර වලින් කොහොමද ගැටලු ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. right. මෙන්න මේ වගේ එකක් අපිට දාන්න පුළුවන්. තව එකක් මම ගන්නම් ආර්ථික වෘද්ධියක් නේ. ඒ කියන්නේ ආර්ථිකයේ වර්ධනයක් පුතේ. හරිද? ආර්ථික වෘද්ධියක් ආර්ථිකයේ වර්ධනයක්. සාමාන්‍යයෙන් ආර්ථික වෘද්ධියක් පුතේ අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක දාන්නේ මෙන්න මෙහෙම. පැහැදිලිද? ආර්ථික වෘද්ධියක් ඇති වෙන අවස්ථාවේදී මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මේ විදිහට පුතේ දකුණු අත පැත්තට විතන් වෙනවා. දකුණට යනවා. ඒ කියන්නේ මම මේක මෙහෙම නම් කරනවා. මම මේ ඉස්සල්ලාම ඇඳලා තියෙන්නේ PPC1 කියන වක්‍රය. මේ ඉස්සල්ලාම තියෙන එක. ඊට පස්සේ ආර්ථික වෘද්ධියක් ඇති වෙද්දී මොකද වෙන්නේ? ඒ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ දකුණට විතැන් වෙනවා. අපි ඔකට කියනවා PPC2 right PPC2 ඔන්න ආර්ථික වෘද්ධියක් දක්වන්නේ මේ විදිහට. දැන් හිතන්න ඕකේ අනිත් පැත්ත ආර්ථික පරිහානියක් වෙන්න පුළුවන් නේද පුතේ? right ආර්ථික පරිහානියක්. ඒ කියන්නේ ආර්ථිකයේ වර්ධනය වෙනව නෙමෙයි පසුබහිනවා. right එතකොට මේකේ අනිත් පැත්ත මෙහෙම හොඳ තැනක ඉඳලා ඇතුළත ලක්ෂයකට විතැන් වෙනවා. ඒ කියන්නේ ඇතුළත ලක්ෂයකට නෙමෙයි ඇතුළට විතැන් වෙනවා. මෙහෙම වම් අත පැත්තටයි විතැන් වෙන්නේ පුතේ. තේරුණාද? right අපි මෙහෙම ගත්තොත් මේක PPC1 මේක PPC2. ඒ වගේම මම තවත් එකක් ඇඳලා පෙන්නන්නම්. අපි හිතමු ආර්ථිකයේ දැන් කෘෂිකාර්මික සහ කාර්මික කියලා භාණ්ඩ වර්ග දෙකක් හදනවනේ. right මෙතන මම හිතමු කෘෂිකාර්මික මේ පැත්තේ කාර්මික. යම් රටක පුතේ කෘෂිකාර්මිකාංශයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි කාර්මිකාංශයේ වර්ධනයක් වෙනවා කියලා. හරිද? කාර්මික අංශයේ වර්ධනය. කාර්මික අංශයේ වර්ධනයක් වෙනවා. ඒක කොහොමද දාන්නේ? මෙන්න මෙහෙමයි. කාර්මික පැත්තෙන් පුතේ වර්ධනය වෙන්නේ. එතකොට කෘෂිකාර්මික පැත්තේ අතර වෙනසක් නැහැ. මේ ලක්ෂයෙන්ම පටන් අරගෙන මෙන්න කාර්මික පැත්තෙන් මේක ඉස්සරහට යනවා. හරිද? මේකට අපි කියනවා මොකද්ද? කාර්මිකාංශයේ වර්ධනයක්. දැන් බැරිලත් මේකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් නේද? කාර්මික පැත්ත මෙහෙමම තිබිලා කෘෂිකාර්මික පැත්ත වැඩි වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙතනින් පටන් අරගෙන මේ පැත්තට වැඩි කරලා අඳිනවා. හරි මම මේ දල වශයෙන් පුතේ අපිට අඳින්න පුළුවන් ටිකක් තමයි දැම්මේ. හරි ඉක්මනින් ඇඳ ගන්න මේ ටික.
රයිට් පුතේ. දැන් මේ අවසාන වෙන්නේ පළවෙනි එකකේ. අපිට ඇත්තටම ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ ආර්ථික පද්ධති කියන මාතෘකාව. හරිද? ආර්ථික පද්ධති කියන මාතෘකාව තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඊට අමතරව මේකේ මම ඔයගොල්ලන්ට එක ගැටලුවක් විදිහට දෙන්නම්. ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ කියන කාරණාව. එතකොට දැන් පුතේ මම කලින් සටහන් කරා වගේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රේ නිර්වචනය ලියනකොට ඔයාලට හරියටම ලියන්න ඕන. යම් නිශ්චිත අවස්ථාවකදී ආර්ථිකයක් සතු භාවිතයට ගත හැකි එහෙමත් නැත්නම් උපයෝජනය කළ හැකි සියලුම සම්පත් පවතින තාක්ෂණය යටතේ උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිතා කරනකොට නිපදවිය හැකි උපරිම භාණ්ඩ සංයෝගය දැක්වෙන කල්පිත වක්‍රයට තමයි අපි කියන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියලා. පැහැදිලිද? එතකොට මේ නිෂ්පාදන හැකියාව මයි වක්‍ර කතා කිරීමත් එක්ක අපිට පළවෙනි ඒකකයේ අවසන් කරන්න පුළුවන් අපේ දෙවෙනි ඒකකයේ පුතේ ආර්ථික පද්ධති. හරිද? එහෙනම් මම ඊළඟට ඔයාලට අප්ලෝඩ් කරනවා ආර්ථික පද්ධති කියන වීඩියෝ එක. මම මේක ගත්තේ අද කෙටි වීඩියෝ එකක්. මට පළවෙනි ඒකකයේ අවසන් කරන්න ඕන නිසා. එහෙනම් ඔයගොල්ලෝගේ නෝට් එක නතර වෙලා තියෙන තැනට අද දවසේ මේ දීපු පාඩම් කොටස එකතු කරගන්න. හරි එහෙනම් අපි අලුත් රෙකෝඩින් එකකින් ආයෙ හම්බෙමු. හරි එහෙනම් හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.